my YouTube channel. අද මම ඔයාලට කතා කරන්න යන්නේ ගෙදරදීම කොහොමද නැචරල් කන්ඩිෂනර් එකක් හදාගන්නේ කියලා. ඉතින් මම මුලින්ම මේ නැචරල් කන්ඩිෂනර් එකේ තියෙන වාසි ටික කියන්නම්. සාමාන්‍යයෙන් ඉස්සර තියෙන කොණ්ඩෙකට කන්ඩිෂනර් දාන්න අමාරුයි. සමහර වෙලාවට කන්ඩිෂනර් හිස් කබලේ ගෑවුනාම ඉක්මනින්ම හිස්සොරි එනවා. එතකොට ගොඩක් අය කන්ඩිෂනර් දාන්න අකමැති නැත්තම් බයයි හිස් කබලේ ගෑවෙයි කියලා. නැත්තම් ඔය හිස්සොරි තියෙන ප්‍රශ්න හින්දා කන්ඩිෂනර් දාන්න අකමැති. ඉතින් මේ කන්ඩිෂනර් එකේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. හිස් කබලේ ගෑවුනාට ප්‍රශ්නයක්වත් නැහැ. හිස්සොරි තියෙන ඕන කෙනෙක්ට මේ කන්ඩිෂනර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට දිලිසෙන ෂයින් එක තියෙන කොණ්ඩයක් ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම හෙයා ග්‍රෝත් එකටත් මේ කන්ඩිෂනර් එක ගොඩක් උදව් වෙනවා. ඉතින් අපි බලමු මොනවාද මේ කන්ඩිෂනර් එක හදන්න ඔයාට ඕනි වෙන්නේ කියලා. මේ කන්ඩිෂනර් එක හදන්න ඔයාට ಜಾති 3යි ඕනි වෙන්නේ. ඉතින් මුලින්ම අපි බලමු ඕනි මොනවාද කියලා. ඔයාට හොඳ වොලියුම් එකක් තියෙන දිග කොණ්ඩයක් තියෙනවා නම් කෝමාරිකා ඉති 5ක් 6ක් ඔයා ගන්න අරගෙන ඒක මුලින්ම වතුර භාජනයක දාලා තියන්න. මොකද අර ඒකේ එනවනේ අර දියරයක් කහ පාටට වගේ ඒක ටිකක් ගඳයි. ඒකෙන්ද ඒක ඉවත් කරන්න ඕන හින්දා පොඩි වෙලාවක් වතුර එකේ දාලා තියන්න. ඊට පස්සේ මේක හොඳින් ටිකක් වෙලා ගියාට පස්සේ හොඳින් පිරිසිදු කරගෙන සාමාන්‍ය කෑලි වලට කපලා අර කටු දෙපැත්තේ තියෙන කටු කෑලි දෙක ඉවත් කරලා මේක හොඳට ජෙල් එක ගන්න. ජෙල් එක අරන් වෙනම භාජනයක තියාගන්න. ඊට පස්සේ ඔයාට වෙනවා උයාගත්ත හාල් බත් පීරිසි කෝප්ප එකක් ඕනි වෙනවා. හැබැයි මේකට ලුණු දාන්න එපා. සමහරක් අය බත් උයද්දි ලුණු දානවනේ. හැබැයි මේකට ලුණු දාන්න නැතුව උයාගත්ත බත් පීරිසි කෝප්ප එකක් ඕනි වෙනවා. ඊට පස්සේ ඔයාට මේ දෙකම බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. හොඳින් මේ වගේ බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ඔයාට මේක පෙරා ගන්න ඕනේ. ඔයාට රෙදි කෑල්ලකින් හරි පෙනේරයකින් හරි මේක පෙරා ගන්න පුළුවන්. හොඳට මේක ඇත්තටම ඔයාට ආසිතෙයි මේක ක්‍රීම් එක වගේ. හැබැයි සුවඳක් නම් නැහැ. ගඳකුත් නැහැ. මේක ක්‍රීම් එක වගේ කන්ඩිෂනර් එකක් විදියටම තියෙනවා. මේ වගේ හොඳින් පෙරාගෙන ඉවරලා ඔයාට මේකට ඔයාට ගෙදර තියෙන කැමති ඔයිල් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. අපි කියමුවට විටමින් E ඔයිල් තියෙනවා කියලා. නැත්නම් විටමින් E කරල් තියෙනවනම් ලොකු කොණ්ඩයක් තියෙනවනම් විටමින් කරල් දෙකක් විතර දාන්න. පොඩි කොණ්ඩයකට නම් එක කරලක් දාන්න. ඔයාට කැමති ඔයිල් జాතියක්. ඔයා ගාව තියෙන කැමති ඔයිල් జాතියකින් තේ හැඳි එකක් දාලා මේක හොඳට මේ විදියට මික්ස් කරන්න. මික්ස් කරාට පස්සේ පොඩි වෙලාවක් තියලා ඔයා නාන වෙලාවට ෂැම්පු දාලා වොෂ් කරපු කොණ්ඩෙට තමයි මේ කන්ඩිෂනර් එක දාන්නේ. ෂැම්පු දාලා සාමාන්‍යයෙන් අපි කන්ඩිෂනර් දාන විදියටම ෂැම්පු දාලා වොෂ් කරලා ඉවරලා මේ කන්ඩිෂනර් එක දාලා හිස් කබලෙත් දාන්න. මේක හිස් කබලෙත් දාන්න පුළුවන්. හිස් කබලේ දාලා ඉවරලා විනාඩි 5ක් අඩුම විනාඩි 5ක් තියලා විනාඩි 10ක් තියන්න පුළුවන් නම් හොඳයි. අඩුම විනාඩි 5ක් තියලා මේක වොෂ් කරලා දාන්න. ඔයාට මේ කන්ඩිෂනර් එක ඔයා නාන හැම වෙලාවකම උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර කෙමිකල් කන්ඩිෂනර් දානවා වගේ නෙමෙයි මේක නැචරල් කන්ඩිෂන් එකක්. ඔයාට ඕනම මේ වෙලාවක දාන්න පුළුවන්. කියන්නේ හැමදාම දැම්ම කියලා ප්‍රශ්නයක්වත් නැහැ. අපි කියමු ඔයා මේකෙන් වැඩි ප්‍රමාණයක් හැදුවා කියලා ඔයාට තව ඉතුරු වුණා කියලා. ඔයාට මේක ෆ්‍රීසර් කරලා තියන්න පුළුවන්. ඔයාට නාන වෙලාවට ගාන්න එළිය තියලා මෙල්ට් වුණාට පස්සේ ගාන්න පුළුවන්. මේක බය නැතුව ෆ්‍රීසර් එකේ දාලා තියනවා. ඔයාලා මේක කරලා බලන්න ඔයාට ප්‍රතිඵල එක දවසින්ම බලා ගන්න පුළුවන් ලස්සන දිලිසෙන කොණ්ඩයක් ලැබෙනවා. ඉතින් ඔයාලත් මේක කරලා බලලා ප්‍රතිඵල කමෙන්ට් කරන්න. මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.